ආයෙනම් දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනේ චෛත්‍ය ළඟ බෝධින්නාන්සලා ළඟ රුවන්වැලි සෑය ළඟ අඟුලිමාල සෑය ළඟ මහ බෝධි ළඟ කාමේ පතන්න එපා. ඔය පතන කාමේම ඔයාලට අප්පිරියා වෙන දවසක් එනවා. විවාහය කියන්නේ අර විවාහයේ තියෙනා වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්ච වදකාගාරයක් වගේ. ප්‍රාකාරයේ ලස්සන නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුළේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැන ගන්න ඕන කියලා. ඒ නිසා බැන්දේ නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැන්දේ අයට හිතෙනවා කරගත්ත මොඩ කමක් කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාම මේ ජීවිතේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුජ්ජති. හේතුන් නිසා හටගත්ත දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ නිසා ඔයාලගේ තරුණ කාලේ ඇති වුණ හැඟීම් දැනින් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සුන්දර දැනෙන්නේ දරුවනි. නමුත් වගකින් ගොඩාක් ඇවිල්ලා සමාජයෙන් බැට කාලා යනකොට ගෑණියෙක් ගැඟි ස්පර්ශ වෙන එක දුකක් විදිහට දැනෙන දවසක් එනවා.